Telma chuta pasen, Telma chuta pasen. All is super, especially the dance. The voice is not loud enough to the distance. Everything otherwise is perfect. She is super, and your dance so fair, so rich. Right. Recording. මේ නිර්මාණය ඇත්තම කුවේණී ගැන නැවත කියවීමක් විදිහට තමයි දකින්නේ. මේක වේදිකාවේ කරන ලද ඇත්තම ඇති දැවැන්ත නිෂ්පාදනයක්. එක පැත්තකින් ඉතිහාසයේ නැවත කියවන්න පුළුවන් අවස්ථාවකට අපි නැවත පැමිණලා ඉන්නවා කියන එක තමයි මේ නාට්‍ය නිර්මාණය ඇතුළත අපි මේ නැවත කියවා ගැනීම කරන්නේ. ඒක ප්‍රසංගාත්මක ඉදිරිපත් කිරීම හරිම විශිෂ්ටයි. Omsudi. Hello. Mahal kan? Baru try keren. Super. What should I say? Okay. Check it out. Oh. Kati kiano. Okay, madam. මේ අද දැක්කු කුවේණී රංගනයේදී කරුණු තුනක් තමයි මට ප්‍රධානම කියන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඊටාම සුන්දර, ඊටාම නවීකරණීය වූ, ඊටාම දැකුම්කලු, ඊටාම නිවැරදි රංගන ශෛලියක් තිබුණා. නටුම් එක්ක. දෙවැනි දේ තමයි මම දැන් තමයි දන්නේ මේකේ ප්‍රධානත්වය අරන් තියෙන කාන්තාවක් කියලා. එය අම්මා කෙනෙක් වශයෙන් උත් සමාජයේ ලොකු ඉහළට යා යුතු ගමනේදී කාන්තාවගේ ප්‍රමුඛත්වය කෙතරම් තිබිය යුතුද කියන එකට මා අද ලබන සතුට. තුන්වෙනි දේ තමයි මෙවැනි බොහෝ කාණ්ඩයන් රංගනයට වේදිකාවට මෙතරම් ඉහළ මට්ටමින් ඒම ගැන මගේ රට වෙනුවෙනුත් රංගන ලෝකයේ වෙනුවෙනුත් මන් දයාර්ධව සෙත් පතනවා. සාප වෙන්න එපා කුවේණිගේ සාපේ වඳින්න එපා නම් විශිෂ්ටත්වයට පත් වෙන්න කියලා. තව එකම දෙයක් කියන්න ඕනේ පමල්කා කරුණාතිලකගේ මොකක්ද ඒකට සිංහල වචනේ මියුසික් කළා තියෙනවා. ඊටාම කාලෝචිතයි මේ රංගනයට සහ මේ වස්තු විශේෂයට ඊටාම උචිතයි. ඒ නිසා මම ඔක්කොටම සෙත් පතනවා මේ ගමන තව දුරටත් යන්න ලැබෙන්න කියලා. තුන් සරණයි හැමෝටම.